සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ආශ්වාසම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න මේ වීඩියෝ එක දෙවන අදියරේ සහ පළවෙනි අදියරේ කට්ටියට සුබම සුබ ආරංචියක් තමයි මෙන්න මේක. ඔක්තෝබර් මාසයේ මුදල් පිළිබඳව හරිම තොරතුරු අරන් ආපු වීඩියෝ එකක් තමයි. ඉතින් මතක් කරනවා අද තොරතුරුට. ඉතින් අද තොරතුරු වලින් නිවැරදි තොරතුරු මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසෙ පිළිබඳ නිවැරදිම තොරතුරු වලට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තාමත් මුදල් වැටුනේ නැති කට්ටියට පළවෙනි අදියරේ මුදල් වැටුනේ නැති කට්ටියට ඉතින් ඒ වගේම දෙවන අදියරේ මුදල් එන්න කවදද යන දිනය පිළිබඳවත් මෙන්න මේ වීඩියෝ එකේදී අද සාකච්ඡා කරනවා. ඉතින් මතක් කරනවා මේ වගේ ආශ්වාසම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් තොරතුරු හරි තොරතුරු නිවැරදි වෙලාවටම නැරඹීම සඳහා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරලා එහා පැත්තේ මතුවෙන bell icon එක ක්ලික් කරලා channel එකත් එක්ක දැම්ම එකතු වෙන්න. ඉතින් දැම්ම එකතු වුණොත් ඔයාලට පුළුවන් මේ වගේ තොරතුරු හරි වෙලාවටම බලා ගන්න. හරිදි මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ මුදල් පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඔක්තෝබර් මාසයේ මුදල් අපේ සිස්ටම් එකට බැර වෙලා තියෙන්නේ ඔක්තෝබර් 7 වෙනිදා. ඉතින් මෙන්න මේ විදිහට ඔක්තෝබර් 7 වෙනිදා සිස්ටම් එකට ඇතුළත් කරලා දිනවා මේ මුදල් ඔක්කොම. ඉතින් ඊට පස්සේ සිස්ටම් එකට වැටෙනවා කියන්නේ වෙන එකක්, ඔයාගේ බැංකු ගිණුම් වලට වැටෙනවා කියන්නේ වෙන එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ මුදල් සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මෙන්න මේ විදිහට ගොඩක් දෙනෙක්ට ඊයේ වැටලා තිබ්බා. ඊයේ උදේම මෙන්න මේ විදිහට NSB බැංක් වලින් එහෙම මැසේජ් ඇලර්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති මැසේජ් ඇලර්ට් සේවාව සක්‍රිය කරගත්ත එක අපිට අපේ ඒ කියන්නේ අස්සසම මුදල් වැටෙන හෝ ඕනම බැංකුවකට, ඒ කියන්නේ අපේ අස්සසම මුදල් පමණක් නෙමෙයි ඕනම බැංකුවකට ගිහිල්ලා මෙන්න මේ මැසේජ් ඇලර්ට් සේවාව සක්‍රිය කරගත්ත හැකි රුපියල් 200ක් 300ක් 400ක් වගේ සුළු ගාණක් දීලා අපිට මේ අපේ ළඟ තියෙන ෆෝන් එකට මැසේජ් ඇලර්ට් සේවාව සක්‍රිය කරගත්ත හැකි. ඉතින් එහෙම මැසේජ් ඇලර්ට් සේවාව සක්‍රිය කරගත්තු කීප දෙනෙක් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ හිටියා. ඉතින් ඒ කට්ටියගේ BOC බැංකුවට සහ මෙන්න මේ විදිහට NHB බැංකුවට මුදල් වැඩිච්ච මෙන්න මේ විදිහට අපිට රිසිට් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් දෙනෙක්ට මුදල් වැටලා තිබ්බා. ඉතින් ඒ වගේ මම මගේ මේන් channel එකේ සහ මෙන්න මේ channel එකේ වීඩියෝ එකක් අරන් ආවා. දැන් අද ඉඳලා අපිට මුදල් වැටෙනවා. ඉතින් මම සිස්ටම් එකට වැටුණාට පස්සෙත් මෙන්න මේ 12 13 14 15 යන දිනයන් ඇතුළත ඔයාලට බැංකුවේ මුදල් ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ආවිලා තිබ්බා. හරි තොරතුරු. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට ඊයේ මෙන්න මේ විදිහට බැංකු ගිණුම් වලින් මුදල් ගැනීමේ හැකියාවක් තිබ්බා ඊයේ 14 වෙනිදා. ඉතින් 14 වෙනිදා බැංකුවට මුදල් වැටලා තිබ්බා. ඉතින් ඒ වුණාට තාමත් ඉන්නවා මුදල් වැටුනේ නැති කට්ටිය. ඉතින් ඔයාලා බැංකු ගිණුම් හරියට ඇඩ් කරලා තාම මුදල් ලැබුණේ නැත්නම් ඉතින් ඔයාලට තියෙන්නේ කිසිම දෙයක් කරන්න නැහැ, ඉවසන් ඉන්න. ඉතින් ගඩක් කට්ටිය අහලා තිබ්බා මුදල් වැටුනේ නැහැ, NHB වරනද BOC වරනද මෙන්න මේ විදිහට නොයෙකුත් බැංකු වල නම් කියලා. ඉතින් තාම වැටලා නැතුව ඇති. ඉතින් ඒ කට්ටිය කියලා මැසේජ් දාලා තිබ්බා මට. වගේම ටෙලිග්‍රෑම් ගෲප් එකේ හැමෝටවත් හම්බෙලා තිබුණේ නැහැ. ඒ වගේම මට කමෙන්ට් කරලා දාලා තිබ්බා ගොඩක් කට්ටිය හම්බුනේ නැහැ කියලා. ඉතින් අපි කලිනුත් හරි තොරතුරු වලින් ඔයාලව දැනුවත් කරා මෙන්න මේ වෙලාවට මේ දවස් ඇතුළත මුදල් වැටෙනවා කියලා. ඉතින් මතක් කරමු මම කලින් වීඩියෝ එක ඔයාලට සාකච්ඡා කරද්දී කිව්වා ඔක්තෝබර් 12 13 14 මෙන්න මේ දින ඇතුළත, ඒ කියන්නේ 15ට කලින් තමයි වැටෙනවා කිව්වේ. මේ දින ඇතුළත ඔයාලගේ මුදල් වැටුනේ නැත්නම් ඉතින් මේක කල් යනවා කියලා තිබ්බා. ඉතින් මේ කතා කරන්නේ පළවෙනි අදියරේ ගැන. ඉතින් ඒක මුලින්ම මතක් කරනවා. ඉතින් මෙන්න මේ දින තුන ඇතුළත 12 13 14 යන දින ඇතුළත වැටුනේ නැත්නම් මෙන්න මේ දීමනාව ලබා දෙන දිනය කල් යනවා කියලා. ඉතින් මේ කල් යන දිනෙත් මම හරියටම කිව්වා ඔක්තෝබර් 17 18 19 20 22 21. ඉතින් මෙන්න මේ දින පහ ඇතුළත, ඒ කියන්නේ ඔක්තෝබර් 17 ඉඳලා ඔක්තෝබර් 22 දක්වා යන දිනයන් ඇතුළතත් ඔයාලට මෙන්න මේ 12 13 14 වැටුනේ නැත්නම් මෙන්න මේ දින ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලගේ බැංකු ගිණුම් වලට මුදල් වැටෙනවා කියලා. ඉතින් දැන් ඔයාලා සිස්ටම් එකට ගියාට කිසි තේරුමක් නැහැ. මොකද කියනවා නම් සිස්ටම් එකේ චෙක් කරත් ඔයාලගේ සිස්ටම් එක කිසිම විදිහකින් අප්ඩේට් කරලා නැහැ. ඉතින් මෙන්න මේ සිස්ටම් එකත් මේ මාසේ අන්තිම වෙනකොට තමයි අප්ඩේට් කරනවා කියලා තියෙන්නේ. ඉතින් ඒකත් ඔයාලට බැලුවට කිසි තොරතුරක් ලබා දීලා නැහැ සිස්ටම් එකේවත්. ඉතින් අපේ සැප්තැම්බර් මාසේ මුදලුත් ලබා දුන්නේ කිසිම දැනුවත් කිරීමකින් තොරව. ඉතින් ඒ ගැන තොරතුරු මම ගෙනල්ලා තිබ්බා channel එකෙන්. ඉතින් කිසිම දැනුවත් කිරීමකින් තොරව සිස්ටම් එකේවත් පෙන්වුවේ නැහැ. කෙලින්ම බැංකු ගිණුම් වලට තමයි වැටලා තිබ්බේ. ඉතින් මෙන්න මේ වගේ තාම සිස්ටම් එක අප්ඩේට් කරලා නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ දින ඇතුළත තමයි වැටෙන්නේ. මම කලින් කිව්වා වගේ 12 13 14 වැටුනේ නැත්නම් අනිවාර්යයෙන්ම 17 සිට 22 දක්වා දින ඇතුළත ඔයාලගේ බැංකු ගිණුම් වලට හැම බැංකුවටම මෙන්න මේ විදිහට මුදල් වැටෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට තියෙන්නේ කිසිම දෙයක් කරන්න නැහැ, ඉවසන් ඉන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මෙන්න මේ තොරතුරු ගැන තමයි. ඉතින් හරි තොරතුරු හරිම වෙලාවට දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.